අපි හැමෝම දන්නේ විශ්වය පටන්ගත්තේ මහා පිපුරුමකින් කියලා. හැබැයි ඒවා කවදාහරි හිතලා තියනවද විශ්වය ඉවර වෙන්නේ කොහොමද කියලා? අදින් අවුරුදු Google එකක් විතර ගියාම විශ්වයේ තියෙන අන්තිම කළු කුහරයත් වාෂ්ප වෙලා යනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මුකුත් නැති හිස් අවකාශයක් විතරද. රොජර් පෙන්රෝස් කියන විද්‍යාඥයා කියන්නේ නෑ කියලා. ඒ අන්තිම තප්පරේ තමයි ඊළඟ විශ්වයේත් පළවෙනි තප්පරය. මේක තේරුම් ගන්න අපි මුලින්ම බලන්න ඕනේ ස්කන්ධය නැති වුණාම මොකද්ද වෙන්නේ කියලා. අනාගතයේදී පදාර්ථය විනාශ වුණාම ඉතිරි වෙන්නේ ආලෝකය වගේ ස්කන්ධයක් නැති අංශ විතරයි. හිතන්න ඔයාලක ඔරලෝසුවක් තියෙනවා. ඒ ඔරලෝසුව වැඩ කරන්නේ ඒකේ තියෙන පරමාණු වල ස්කන්ධය නිසා. හැබැයි ස්කන්ධය නැති වුණ ගමන් කාලය මනින්න විදිහක් නැති වෙනවා. ඒ කියන්නේ ඈත අනාගතයේදී කාලය කියන සංකල්පය විශ්වයෙන් මැකිලා යනවා. හිතන්න ඔයාලට දෙනවා සම්පූර්ණයෙන්ම සුදු පාට කොලයක්. ඒකේ කිසිම සලකුණක් නැහැ. දැන් ඒක සෙන්ටිමීටරයක්ද එහෙම නැත්නම් කිලෝමීටරයක්ද කියලා කියන්න ඔයාලට පුළුවන්ද? බෑ. මොකද ඒක මනින්න තව දෙයක් එතන නැහැ. අනාගත විශ්වයේ ස්කන්ධය නැති වුණාම විශ්වය කොච්චර විශාල වුණත් ඒක මනින්න මීටරයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. භෞතික විද්‍යාත්මකව මනින්න බැරි තරම් විශාල දෙයක් සහ මනින්න බැරි තරම් කුඩා දෙයක් අතර ගණිතමය වශයෙන් කිසිම වෙනසක් නැහැ. අතිවිශාල විශ්වය නිකම්ම ලක්ෂයක් බවට පත් වෙනවා. මේක හරියට වීඩියෝ ගේම් එකක් වගේ. ඔයා ගේම් එකේ සිටියමේ අන්තිම කෙලවරට ගියාම ආයෙත් මුලට මෙනවා වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ඒ අතිවිශාල හිස් අවකාශය තවත් මහා පිපුරුමක ආරම්භක සිංගියුලාරිටිය විදිහට ක්‍රියා කරන්න පටන් ගන්නවා. මෙතනදී E සමාන MC වර්ග සමීකරණයට අනුව ඒ හිස් අවකාශයේ තියෙන අතිවිශාල ශක්තිය නැවතත් පදාර්ථය බවට පත් වෙන්න පටන් ගන්නවා. අන්න එතනින් තමයි අලුත් විශ්වයක් උපදින්නේ. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපේ මේ මහා පිපුරුම කියන්නේ මුලක් නෙමෙයි. ඒක ඊට කලින් තිබුණු තවත් විශ්වයක අවසානයක්. අපි ඉන්නේ අනන්තවත් කාලයක් තිස්සේ සිද්ධ වෙන විශ්ව චක්‍රයක එක කොටසක විතරයි. අපි අද දකින තරුසා ග්‍රහලෝක හැදිලා තියෙන්නේ මීට කලින් මැරිලා ගිය විශ්වයක තිබුණු ශක්තියෙන්. ඔයා හිතන්නේ මේ චක්‍රය කවදා හරි නතර වෙයිද? එහෙම නැත්නම් සදාකාලිකව මෙහෙම වෙයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ගැඹුරු විද්‍යාත්මක කරුණු සරලව දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සුබ දවසක්.